හරි මුලින්ම 2026 අවුරුද්ද හැමෝටම ඉතාමත් සාර්ථක සිතුම් පැතුම් ඉටු වෙන අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපි 2026 නව පන්ති ආරම්භය ගැන කතා කරන්න තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඔන්ලයින් විදිහට අපේ පන්ති නිල වශයෙන් භෞතිකව ඉදිරි සතිවලදී ආරම්භ වෙනවා. ඊට කලින් ඔයාලා දැනුවත් කරන්න මේ විදිහට ඔන්ලයින් පොඩි සාකච්ඡාවක් වගේ වැඩ පිළිවෙලක් යනවා. 6 ශ්‍රේණියේ පන්ති ආරම්භය ගැන තමයි මම මෙතෙන්දී කතා කරන්න යන්නේ. ඔයාලා දන්නවා මේ වෙනකොටත් ලංකාව ඇතුලේ ගොඩාක් කතා බහට ලක් වෙලා තියෙන මේ මොඩියුල්ස් ක්‍රමය නැත්නම් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රමය ඔස්සේ කොහොමද වැඩ පිළිවෙල වෙන්නේ කියලා ඔයාලා සමහර අය දන්නවා ඇති. සමහර අය ගැන දැනුවත් නැතුව ඇති. ප්‍රශ්නයක් නැහැ. අපි වැඩේ කරගෙන යමු. මුලින්ම මං ගැන කියලා ඉන්නම්. කවුද කියලා? මම කවිෂ්ක ගුණරත්න මේ වෙනකොට පෙරදින විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨ නැත්නම් සයන්ස් ෆැකල්ටි එකේ ඉගෙනු ලබනවා. හරි. එතකොට 6 ශ්‍රේණියේ ඔයාලා දන්නවා මොඩියුල්ස් ක්‍රමය ගැන. මේකෙදි ඇත්තටම වෙන්නේ අපි මේ වෙනකන් ඉගෙනගෙන ආපු. ඒ කියන්නේ 2015 සිට ක්‍රියාත්මක වෙච්ච විෂය නිර්දේශයෙන් බැහැර වෙලා 6 පන්තියේ 2026 දී එන ළමයාගේ ඉඳන් ඉදිරි අවුරුදු වලදී අලුත්ම අධ්‍යාපන ක්‍රමයක් තමයි යන්නේ. මේකෙදි විශේෂත්වය තමයි අපේ පැවතිච්ච අධ්‍යාපන ක්‍රමයත් එක්ක තියෙන වෙනස. මේකෙදි ඇත්තටම ළමයාව ප්‍රායෝගික පැත්තට හුරු කරන එක තමයි මේකෙදි කරන්න යන්නේ. කලින් අපිට තිබ්බේ මොකක් හරි තියරි කොටසක් දීලා ඒ තියරි කොටස අපි තේරුම් අරගෙන ඊට පස්සේ ගුරුවරයාත් එක්ක සම්බන්ධ වෙලා තව වැඩිදුර අධ්‍යයනය කරලා ගණන් හදලා ඊට පස්සේ පේපර්ස් වලට උත්තර ලියලා ලකුණු ගන්න එක තමයි අපේ තිබ්බ එකම පරමාර්ථය. ඇත්ත වශයෙන්ම කිව්වොත් පේපරේ මත තමයි අපි සබ්ජෙක්ට් එක ඉගෙන ගත්තේ. නැතුව ගණන් කියන සබ්ජෙක්ට් එකට ආසාවක් ඇති වෙලා ඒකේ වෙන්නේ මොනවද ලස්සන දේවල් මොනවද ඒ ගැන වැඩි හොයන්නේ නැතුව පේපරේ ලකුණ මත තමයි අපේ වැඩ කිරිල්ල රඳා පැවතුනේ. හැබැයි 2026 ඉඳන් මේ ක්‍රියාත්මක වෙන විදිහත් එක්ක ඇත්තටම ළමයා ගණිතය කියන විෂයට කොච්චර ආසාවක් දක්වයිද ඒකත් එක්ක කොච්චර නියැලෙයිද කියලා කතා කරන සිද්ධියක් තමයි මේකෙදි ඉස්සරහට වෙන්නේ. ගණිත විෂයක් නෙමේ සියලුම විෂයන් ටික මේ විදිහට වැඩේ වෙනවා. හරි. එතකොට මේකෙදි 6 පන්තියට මොඩියුල්ස් ක්‍රමයේ බලපාන විදිහ ගත්තොත් අපිට දැකගන්න පුළුවන් වාර විභාග කියන දේවල් පොඩ්ඩක් නෑ වගේ ගතියක් තියෙනවා. හැබැයි උතෙන්දි වෙන්නේ ඇත්තටම කිව්වොත් අපිට තියෙනවා අධ්‍යාපනයේ හදාරන්න කිසියම් කොටසක්. ඒ කොටසේදී ඒවට අදාළව අපි ක්‍රියාකාරකම් කරන්න ඕන. ක්‍රියාකාරකම් කරලා ලකුණු දා ගැනීමක් සිදු වෙනවා. කොටින්ම කිව්වොත් ඇගයීම් වගේ දේවල් ටිකක් තමයි වෙන්නේ. ඒකෙදි ළමයට අවශ්‍ය ගණිතයේ විෂයේ තියෙන සියලුම විෂය කොටස් ටික ළමයට ලැබෙන විදිහට තමයි මේ ප්‍රතිසංස්කරණ හදලා තියෙන්නේ. ඇත්තටම තාක්ෂණයත් එක්ක යන මේ ලෝකයේ මේ අධ්‍යාපන ක්‍රමය ගොඩක් හොඳ පැත්තටයි කියලා විශ්වාස කරනවා ගොඩක් අය. හරි. අපි ඉදිරියට ටික කතා කරගෙන යමු. මම පොඩ්ඩක් තව විශේෂ දෙයක් තියෙනවා කතා කරන්න. ඒකත් කතා කරලා ඉන්නම්. රයිට්. දැන් මේ අලුත් ලෝකේ ප්‍රධාන වශයෙන් ඉදිරි අනාගතයේ රඳා පැවතිලා තියෙන ශේෂ්ත්‍ර කීපයක් තියෙනවා. මම කෙටි හැඳින්වීමකින් ඒක දාන්නම්. මෙන්න මෙහෙම. STEM. STEM. මොකද්ද මේ STEM කියන්නේ? S එකෙන් නිරූපණය වෙන්නේ සයන්ස් කියන එක. ඒ කියන්නේ විද්‍යාව. අපි හැමෝම දන්න විද්‍යාව. ඊළඟට T කියන එකෙන් කියවෙන්නේ ටෙක්නොලොජි. ඒ කියන්නේ අපි දන්නවා තාක්ෂණය.
අද වෙනකොට ලෝකයේ තාක්ෂණයේ ඉතාම ඉහළ මට්ටමක තියෙනවා. ඊ අකුරින් කියන්නේ ඉන්ජිනියරින් කියන එක. ඉංජිනේරු වේද ඉංජිනේරු වේද M එකෙන් කියන්නේ මැතමැටික්ස්. නැත්නම් අපි හැමෝම දන්න අපි කතා කරන ගණිතය. මේ කියන ශේෂ්ත්‍ර 4 ඔස්සේ තමයි ඉදිරි අවුරුදු කීපය රඳා පවතින්නේ. ඇත්ත වශයෙන්ම කිව්වොත් එතකොට ඔයාලට තේරෙන්නේ නැති මේ ගණිතය සහ විද්‍යාව තාක්ෂණය කියන විෂයන් වල තියෙන වැදගත්කම කොච්චරද කියලා. මොකද ගණිතය නැතුව අපිට ඉස්සරහට සොයයි වෙන්න බෑ. ඒ කියන්නේ මේකත් එක්ක අපිට රඳා පැවතිලා ඉන්න ටිකක් අමාරු කරනවා. ඒ නිසා අපි ගණිතය කියන විෂය ඉතාම වැදගත් වෙනවා අපේ ජීවිතයට වගේම අධ්‍යාපනය ගොඩ දාගන්නත්. එතකොට 6 ශ්‍රේණියේ ළමයින්ට කොහොමද මේක වැදගත් වෙන්නේ කියලා මම කියන්නම්. right. තව එකක් කතා කරොත් දැන් ඉන්න ළමයින්ගේ ඇත්තට මේ ගණන් කියන විෂයට තියෙන මානසික මට්ටම නැත්තම් ගණන් කියන විෂයට තියෙන හැඟීම මොන වගේද කතා කරොත් ඇත්ත වශයෙන්ම ළමයින් ප්‍රමාණය 100කකින් ඇහුවොත් අඩුම ළමයි 70 වගේත් සාධනීය පිළිතුරක් දෙන්නේ නැහැ ඔය ගණිතය කියන එකේ කොයි වගේ මට්ටමක්ද තියෙන්නේ කියලා. ඉතාලම අතලොස්සයි ඉන්නේ ගණිතය අවුලක් නැහැ ෂේප් එක කරගෙන යන්න පුළුවන් කියලා. හැබැයි ඒක මේ ක්‍රමෙත් එක පොඩ්ඩක් අමාරු වෙන්න පුළුවන්. මොකද ගණිතය කියන එක අපි අපේ අනිවාර්ය අත්‍යවශ්‍ය දෙයක් කරගන්න ඕනේ. එතකොට ඔය ළමයි ළඟත් ඇති මේ වෙනකොට ගණිතය කියන විෂයට බයක්. මේක 6 වසර ළමයි වගේම ළමයින්ගේ අම්මලා තාත්තලාත් බලන ඇති. මම මේ මොකක්ද කිව්වේ කියලා ඔයාලට තේරෙන්න ඇති. ගණිතය කියන විෂයේ කොච්චර වැදගත්මක් තියෙනවද? ඒක කොච්චර අපේ ජීවිතේට අවශ්‍යයිද කියලා. එතකොට ඔයාලට ප්‍රශ්නයක් ඒ කොහොමද මේක කරගන්නේ කියලා. බය වෙන්න එපා. ඒකට පිළිතුර මං ගාව තියෙනවා. මොකද ඔයාලා ක්ලාස් එක සම්බන්ධ අපි ප්‍රචාරය කරපු පොඩි දැන්වීමෙත් දකින්න ඇති නවපරපුරේ ගණිත අත්දැකීම කියලා. මොකද මමත් මේ අලුත් පරපුරේ කෙනෙක්. මම මේ සබ්ජෙක්ට් එක ගැන දැනගන්න ඕනේ සියල්ලම වගේ දන්නවා. ඒ නිසා ළමයි මුහුණ දෙන්නේ මොන වගේ ගැටලු වලටද, මොන වගේ දේවල් වලදී ළමයි හිර වෙන්නේ, මොනවද ළමයින්ට ඉදිරි කටයුතු සඳහා වෙන්න ඕනේ පියවරවල ටික මම දන්නවා. ඒ නිසා කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. විසඳුම මං ගාව තියෙනවා. එතකොට අපේ කොහොමද වැඩ පිළිවෙල වෙන්නේ කියලා මම තව ටිකකින් කතා කරන්නම්. right. දැන් අපි ජීවත් වෙන මේ ගම්පල අවට ප්‍රදේශයේ ගැන කතා කරොත් මේ වෙනකන් තාම 6 නැතුව 26 අවුරුද්දේ 7 8 9 10 11 කියන ශ්‍රේණි වලට යන ළමයි ගත්තොත් එයාලා තාම ඉගෙන ගන්නේ 2015 වෙදි ක්‍රියාත්මක වෙච්ච අධ්‍යාපන ක්‍රමය තමයි. ඒකෙදී මමත් ඒ අධ්‍යාපන ක්‍රමයේ ඉගෙන ගත්ත කෙනෙක්. මම දන්නවා ඒකේ වෙන්නේ මොනවද කියලා. ගුරුවරයා කියන දේ අපි අවබෝධ කරගන්නවා. නැත්නම් ගුරුවරයා කියන එක පිළිගන්නවා. ඊට පස්සේ අපි ඒ වැඩේ පුළුවන් කරගන්න ගණන් ටිකක් හදනවා. ඊට පස්සේ පේපරේ ලකුණු ගන්න පොඩි දෙයක් කරගන්නවා. හැබැයි එතනින් එහාට මේකේ මොනවද වෙන්නේ? ඇයි එහෙම උනේ? මෙහෙම වෙනවා නම් අර විදිහට වෙන්න බැයිද? වගේ අර thinking patterns නැත්නම් හිතන විදිහවල් දිනු කරගන්න යන්නේ නැහැ. අනිවාර්යයෙන්ම බලන්නේ පේපරේ ලකුණු ගන්න කොහොමද කියලා. එතකොට මේ ගම්පල අවට ප්‍රදේශවල ක්‍රියාත්මක වෙච්ච ක්‍රමය අපි පොඩ්ඩක් වෙනස් කරන්න වෑයමක් දැරුවා. පන්තිවල පැවතිච්ච සාම්ප්‍රදායික ඉගැන්වීම්
රටාවෙන් වෙනස් වෙලා අපි අලුත්ම ක්‍රමවේදයකට අනුව අපේ වැඩේ ගෙනියන්න ප්ලෑන් කරා. ඒතර 6 පන්ති ළමයින්ට අදාළ මොඩියුල්ස් වලට අදාළ සියලුම වෙන්න ඕනේ දේවල් ටික අපි පන්තියේදී ලස්සනට වැඩේ වෙනවා. එතකොට වාර විභාගයක් නැහැ කියලා ඔයාලට දැනටමත් දන්නවා. එතකොට ඔයාලා බලයි ඇයි වාර විභාගයකුත් නැත්තම් මෙච්චර මේ ගණිතයේ විෂයට මෙච්චර මහන්සියක් දරන්න ඕනේ කියලා. ඒකට බය වෙන්න දෙයක් නැහැ. අපි පන්තියේදී හැම මාසෙකම කරපු දේවල් වලට අදාළව ප්‍රශ්න පත්‍ර ඊට පස්සේ හදිසියේ පවත්වන පරීක්ෂණ වගේ දේවල් ටිකක් වැඩ පිළිවෙලක් යනවා. ඒතකොට ළමයාගේ ඒ ඉගෙනගත්ත තියරි කොටසට අදාළව ළමයාගෙන් ප්‍රතිපෝෂණය සඳහා තව කොච්චර දේවල් ලැබෙන්න ඕනද කියලා අපි ඉගෙන ඒක හරහා සිදු කරනවා. රයිට්. එතකොට අපේ ළමයින්ගේ ප්‍රතිඵල ගැන කතා කරොත් ගම්පල තියෙන ඉස්කෝලවල ඉන්න ළමයින්ගේ ගණිතයේ විෂයට වැඩි ලකුණු ලබාගත් ළමයි අතරින් වැඩි ප්‍රමාණයක් ඉන්නේ අපි හරහා ගණිතයේ විෂය හදාරපු අය. එයාලා දන්නවා මේකේ කොච්චර වෙනසක් තියෙනවද, අපි උගන්වන රටාවේ කොච්චර වෙනසක් තියෙනවද අනිත් අයත් එක්ක. ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ. ඔයාලත් අලුතින්ම පටන් ගන්න පන්තියට දැන් මේ ඇවිල්ලා ඉන්නේ. එතන ඉඳන් වැඩ ටික කරගෙන යන් ගණිතය කියන විෂය කොච්චර ලස්සනද කියලා අපි දකිමු. හරි. මම එතකොට අපේ පන්ති කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා මම කියන්නම්. 6 ශ්‍රේණිය පන්ති ආරම්භය සිද්ධ වෙන්නේ ජනවාරි 9. ඒ කියන්නේ සිකුරාදා දවසේ සිකුරාදා හවස 2:00 ඉඳන් 4 වෙනකම් එවිඩන්ට් අධ්‍යාපන ආයතනයේ ගම්පල ඔයාලා දන්නවා නව සතොස උඩුමහලේ තමයි මේ එවිඩන්ට් අධ්‍යාපන ආයතනය තියෙන්නේ. සියලුම පහසුකම් යටතේ ළමයින්ට අධ්‍යාපනය කරගෙන යන්න පුළුවන් වටපිටාවක් හදලා තියෙන මේ ආයතනයේ ඒ හරහා ඔයාලගේ 6 ශ්‍රේණියේ වැඩපිළිවෙල ඉදිරියට ක්‍රියාත්මක වෙනවා. එහෙනම් එන්න අපි ජනවාරි 9 වෙනිදා හරියටම හවස 2:00ට එවිඩන්ට් අධ්‍යාපන ආයතනයේදී හමු වෙමු. වැඩේ කරගෙන යන් ගණිතය අමාරු දෙයක් නෙවෙයි. අපි ඒක සරලව තියෙන සියලු තියරි සිද්ධාන්ත කොටස් ටික අපි කතා කරන ගමන් ගණිතයේ විෂයට ආසාවක් ඇති කරගන්න ගමන් වැඩේ කරගෙන යන්. එහෙනම් ජනවාරි 9 අපි සෙට් වෙමු. ජය වේවා. ෂේප්නේ